කාලය අපි ජීවත් වන්නේ මේ කාලය ඇතුළෙමයි. කවදාවත් නොනවතින නවත්තන්න බැරි දෙයක් තමයි මේ කාලය කියලා කියන්නේ. අද අපි පටන් ගන්න යන්නේ ටයිම් ට්‍රැවල්. එහෙමත් නැත්නම් කාලය හරහා ගමන් කිරීම කියන අති විශිෂ්ට YouTube මාලාවේ පළවෙනි කොටස. ඔබ මේ මාලාව බලන්නේ ලොකු රහස් හෙළිවන්නේ කොහොමද කියලා දැනගන්න. ඒ වගේම ඒ රහස් ඔබේ හදවත පුදුම කරනවා නිසකයෙන්ම කියන්න පුළුවන්. අපේ දිවියේ හැම ක්ෂණයක්ම උදේ ඇහැරීම, රෑ නිදා ගැනීම, වයස යන එක මේ හැම එකක්ම කාලය කියන දෙයක් හරහා තමයි සිද්ධ වෙන්නේ. නමුත් කාලය කියන්නේ ඇත්තටම මොකක්ද? අපි හිතනවා එය ඇත්තටම නොනවතී ගලා යන නදියක් කියලා. නමුත් විද්‍යාඥයන් කියන්නේ එහෙම නෙවෙයි. අයින්ස්ටයින් කියනවා කාලය නම්‍යශීලී වෙනවා කියලා. කාලය ඊටාම සෙමින් වෙන්නත් පුළුවන්. කාලය වේගවත් වෙන්නත් පුළුවන්. අපි මේ ඉන්න ගුරුත්වාකර්ෂණ බලය ශක්තිමත් නම් කාලය සෙමින් ගමන් කරනවා. අපි එතනින් එහාට ගියාම එය වේගවත්. මොකක්ද මේ? ඇත්තටම කිව්වොත් අපි දන්න ලෝකය ගැන ඇති අදහසට වඩා කාලය ඉතාම සංකීර්ණයි. ටයිම් ට්‍රැවල් එහෙමත් නැත්නම් කාලතරණය කියන්නේ පොත්, කතා, චිත්‍රපට නෙවෙයි. ඒක සත්‍ය විද්‍යාත්මක සූත්‍රවල තියෙන සංසිද්ධියක්. අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය මතක් කරගන්න. ඔබ ආලෝකයේ වේගයට ආසන්න වේගයකින් ගිහින් ආවොත් ඔබට කාලය ඊටාම මන්දගාමී වෙනවා. අපි වර්තමානයේ ඉන්න අයට කාලය සමානයි. ඉතින් ඔබ එසේ ගමන් කරලාවම ඔබට වඩා වර්තමානයේ ඉන්න අය වැඩි වයසක් වෙලා ඉන්නවා. මේක සැබෑ ජීවිතේ NASA පරීක්ෂණ වලින් පවා ඔප්පු වෙලා තියෙනවා. ඒත් අපිට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. අතීතයට යන්න පුළුවන්. විද්‍යාඥයින් පෙන්වනවා worm holes, black holes, space time curves එහෙමත් නැත්නම් quantum loops වගේ න්‍යායික මට්ටමට අනුව විය හැකි දෙයක් විදිහට තමයි මේ අතීතයට යන්න පුළුවන් කියන එක දක්වන්නේ. අද අපි ඊට ගැඹුරටම යන්නේ නැහැ. අද අපි මූලික පියවරවල් පටන් ගන්නවා. ඔබ කවදා හිතලා තියෙනවද අපි අතීතයේ අතපසුවීමක් නිවැරදි කරගන්න තිබ්බනම් කියලා? එදා මම කරන ලද තීරණය වෙනස් කරන්න තිබ්බනම් කියලා? කාලය කියන සංකල්පය තුළ අපේ හදවතේ ලොකුම කැමැත්තක් වගේම ලොකුම බියකුත් තියෙනවා. ඒ වගේම අපිට අනාගතය දැනගන්න බොහෝ ආසාවක් තියෙනවා. ඊටත් වඩා ආසාවක් තියෙනවා අතීතය වෙනස් කිරීමට. කාලතරණයේ අරමුණ උනේ මෙන්න මේ මිනිස් මනසේ ඇතිවන කුතුහලයත් එක්ක. අද අපි ප්‍රථමයෙන්ම යන්නේ මේ ප්‍රශ්නට. කාලය හරහා ගමන් කිරීම සත්‍යයෙන්ම සිදුවෙන්න පුළුවන්ද? මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න පුළුවන් ක්‍රම 3ක් තියෙනවා. 1. සාපේක්ෂයි. ඒ කියන්නේ වේගයට සහ ගුරුත්වාකර්ෂණයට කාලය මන්දගාමී කරන්න පුළුවන්. දෙවෙනි එක තමයි worm holes නැතිනම් පණුකුහ. ඒ කියන්නේ ලෝක දෙකක ස්ථාන දෙකක් එකතු කරන කාල අවකාශ ධාරවලට. තුන්වෙනි එක තමයි quantum time කියන්නේ. කාලය එක ෆෝම් එකක් නෙවෙයි. උප්පත්ති ගොඩක් තියෙනවා. මේ හැම එකකටම විස්තර කිරීම අපි ඊළඟ එපිසෝඩ් වලින් ඔබ වෙත ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබට මේ සීරීස් එක තුලින් දැනගන්න පුළුවන් කාලතරණයේ විද්‍යාත්මක මූලධර්ම, ලෝකයේ සිදුවුණු කාලතරණ සිදුවීම්, පුරාණ ශිෂ්ටාචාර සහ අභිරහස් කාල රේඛා, බ්ලැක් හෝල් සහ වර්ම් හෝල්ස් කියන්නේ මොනවද? අනාගත ලෝකය ගැන කියු අනාවැකි. ඔබට දැනගන්න පුළුවන් සත්‍ය. කාලතරණය දැන්ටමත් සිද්ධ වෙනවාද? සිදු වෙලා තියෙනවාද යන වග. මේ අපේ පළමු කොටස. අද අපි කාලය ගැන දොරටු විවර කළා. ඉදිරි එපිසෝඩ් වලදී අපි මේ දොරටු වලින් ඇතුළටම යනවා. ඔබ අභිරහස් ගවේෂණ වලට ආසද? ඔබ නොදන්නා දේ ගැන හිතනවාද? ඔයාලට මේ සීරීස් එක තුලින් ඔයාලගේ මොලේ දොරටු විවර කරගන්න පුළුවන්. ඊළඟ එපිසෝඩ් එකකින් ළඟදීම හමු. ඔබේ අදහස් යටින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.